ඔයාගේ ගෙදර හිටියේ කරවලෙක්ද නැත්නම් රදනකයෙක්ද කියලා හොයාගන්න බැරුවද හිටියේ? අද අපිත් එක්ක ඉන්නවා ඒ වගේ රදනකයෙක්. අපි අද බලමු කවුද මේ රදනකයා කියලා. මේ ඉන්නේ කරවලෙක් කියලා හිතලා පෙනුමට රැවටිලා නිකරුණේ මරා දාන රදනකයින් අතරින් නිර්විෂ අලු රදනකයෙක්. මෙයාගේ මේ තියෙන හිසේ ස්වභාවයත් මේ පේන වෛරං රටාවත් එක්ක මෙයාව ලේසියෙන් අඳුන ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ තෙල් කරවලා මුදු කරවලාගේ තියෙන ඒ වෛරං රටාවට සමාන වෛරං රටාවක් පිහිටීම තමයි මෙයා නිකරුණේ මරුන් කන්න තියෙන ප්‍රධානම හේතුව. මොවුන්ට තර්ජනයක් දෙනිච්ච වෙලාවට එහෙම නැත්නම් කලබල වෙච්ච වෙලාවට දඟරයක් ගැහිලා ඉදිරියට පැනලා සපා කන්න මෙයාලා හරි දක්ෂයි. ඒ නිසා තමයි මෙයාලා බොහෝ විට මිනිස්සු මරලා දාන්නේ. කොහොම හරි ඔබේ නිවසේ මේ විදිහේ සතෙක් ඉඳියොත් ඒ බොහෝ විට අලු රදනකෙක් හරි නැත්නම් රදනක පවුලේ සතෙක් හරි වෙන්න පුළුවන්. මොකද මෙයාලගේ ව්‍යාප්තිය වේලි කලාපයටවත් තෙත් කලාපයටවත් සීමා වෙලා නැහැ. ඒ කියන්නේ මේ කලාප දෙකේම දිවයින පුරා ව්‍යාප්ත වෙලා ඉන්න සත්ත්ව කොට්ටාශයක් තමයි මේ රදනකයින් කියලා කියන්නේ. කොහොම නමුත් නිසි පුහුණුවක් නැතුව නිර්විෂ සතෙක්වත් සුළු විෂ සතෙක්වත් මද විෂ සතෙක්වත් උග්‍ර විෂ සතෙක්වත් ඔබ නිදහස් සතින් අල්ලන්න යන්න එපා. ඉතින් අපි හැමදාමත් කියනවා වගේ මේ මොන සතෙක්වත් අපි මරා දැමිය යුතු නැහැ. අපි ඔවුන්ට ඔවුන්ගේ පරිසරයේ නිදහස් ජීවත් වෙන්න ඉඩ හසර ලබා දෙමු. අපි සර්පයින්ට බය නම් සර්පයින් ගෙන ගමු.